Apex විදේශරැකියා ආයතනයට ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන්නේ ගොඩක් දුරට නම් වර්ක් වීසා එකක් ඇප්ලයි කරනකොට, එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරනකොට, ඒ වගේම සමහර අවස්ථාවන් වලදී ටුවරිස්ට් බිස්නස් වගේ වීසා ඇප්ලයි කරද්දිත් මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ඔයා ඇප්ලයි කරන වීසා කැටගරි එක සහ ඇප්ලයි කරන එම්බසි එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් අපිට මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව. මේක අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ police.lk කියන ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය හරහා තමයි අපිට මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්න කලින් මම පුද්ගලිකව මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකට ඇප්ලයි කරලා බැලුවා ඇත්තටම මේක මේ කියන විදිහට ලැබෙනවද කියලා. ඉතින් මම මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරලා දවස් 18ක් වගේ කාලයක් ඇතුළත ගෙදරටම පොලිස් රිපෝට් එක ගෙන්න ගන්න පුළුවන් වුණා. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මට ආපු පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක. ඉතින් මම ඔයාලට වීඩියෝ එක කරන්න කලින් ප්‍රැක්ටිකලි මේක කරලා බලලා ඊට පස්සේ ඒක ඇත්තටම උන හින්දා තමයි ඔයාලට මේ වීඩියෝ එක වගකීමක් ඇතුව ගේන්නේ. ඉතින් මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක මට ලැබෙන්න සාමාන්‍යයෙන් මම ඇප්ලයි කරපු ඩේට් එකේ ඉඳන් දවස් 18 වගේ ගියා. ඒ වගේම තමයි මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක රෙජිස්ටර් පෝස්ට් එකෙන් ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන ලොකු බෙනිෆිට් එකක්. ඔයාට එහාට මෙහාට ගිහිල්ලා කාලේ නාස්ති කරගන්න දෙයක් නැහැ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මුලින්ම පොදුවේ ඔයාලට ඇති වෙන ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා කරලා ඉමු මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකට අදාළව. ඉතින් පළවෙනි ප්‍රශ්න තමයි මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න අවම වයස් සීමාවක් තියනවද කියන එක. අවම වයස් සීමාවක් නැහැ. නමුත් ඔයාට අනිවාර්යයෙන්ම National Identity Card එක තියෙන්න ඕනේ මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න නම්. ඉතින් ඔයාලට National Identity Card එකක් නැත්නම් මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි තවත් අපිට තියෙන ප්‍රශ්නයක් එකපාරක් ගත්තු කෙනෙක්ට එකපාරක් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ගත්ත කෙනෙක්ට ආයෙ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. ඉතින් මේකට උත්තරේ තමයි ඔයා යම්කිසි එම්බසි එකට අදාළව පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ගත්තට පස්සේ උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ජපාන් එම්බසියට ඇඩ්‍රස් කරලා පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ගත්තා නම් අවුරුද්දක කාලයක් සාමාන්‍යයෙන් මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක වැලිඩ්. ඉතින් මේ අවුරුද්දක කාලය ඇතුළත නැවත ජපාන් එම්බසි එකටම ඇඩ්‍රස් කරලා ඔයාට පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. යම්කිසි හේතුවක් හින්දා එකම එම්බසියට දෙපාරක් ඔයාට පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ගන්න අවශ්‍ය වුණොත් ඔයාට සිද්ධ වෙනවා පොලිස් හෙඩ්ක්වාටර්ස් එක කන්ටැක්ට් කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ත්‍රූ මේක කරගන්න. එහෙම නැතුව ඔන්ලයින් නම් ඔයා එක එම්බසි එකකට මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ලබා ගත්තට පස්සේ නැවත ඒ එම්බසි එකටම වසරක කාලයක් ඇතුළත පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි අපි හිතමු ඔයා ජපාන් එම්බසි එකට අරගෙන ඊට පස්සේ ඔයා සවුත් කොරියා එම්බසි එකට තවත් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඇප්ලයි කරනවා කියලා. මෙතනදී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ගත්ත පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ජපාන් එම්බසියට ඇඩ්‍රස් කරලා ගත්තට ඔයා ඊළඟට සවුත් කොරියා එම්බසියට එකක් ගන්නවා නම් අවුරුද්දක කාලයක් ජපාන් එම්බසි එකට ඇඩ්‍රස් කරලා ගත්ත පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක වැලිඩ් වුණත් ගැටලුවක් නැහැ. ඔයාට පුළුවන් සවුත් කොරියා එම්බසි එකට අදාළව තවත් අලුතෙන් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඇප්ලයි කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවට ඕන නම් ඕස්ට්‍රේලියාවටත් ඔයාට පුළුවන් තවත් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් ඇප්ලයි කරන්න. ඉතින් ඒ වගේ එම්බසි එක වෙනස් නම් ගැටලුවක් නැහැ. ඔයාට පුළුවන් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න. එකම එම්බසියට තමයි කීප වතාවක් අවුරුද්දක කාලයක් ඇතුළතදී පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න බැරි. ඊළඟට අපිට ඇතිවෙන ප්‍රශ්නේ තමයි පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක කොච්චර කාලයක් වැලිඩ්ද කියන එක. ඉතින් මම මුල් අවස්ථාවේදී සඳහන් කරා වගේම පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක දැනට නම් වසරක කාලයක් වැලිඩ් වෙනවා ඉෂුව කරපු ඩේට් එකේ ඉඳන්. ඒ වගේම තවත් අපිට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි පිටරටක ඉන්න කෙනෙක්ට මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරලා තමන් ඉන්න රටටම ගෙන්න ගන්න පුළුවන්ද කියන එක. ඔව් එහෙම ගෙන්න ගන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාට මේක ලැබෙන්න ටික කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක නිසා වඩාත් පහසුවෙන් මේක ඔයාට ගන්න පුළුවන් ක්‍රමවේදය විදිහට අපිට සජෙස්ට් කරන්න පුළුවන් දේ තමයි ඔයා පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරලා ඔයාගේ පිටරට තියෙන ඇඩ්‍රස් එකක් නැතුව ලංකාවේ ඔයාගේ නෑදෑ කෙනෙක්ගේ හරි නැත්නම් ගෙදර හරි ඇඩ්‍රස් එක දීලා ඒ ඇඩ්‍රස් එකට පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ලැබුණාට පස්සේ ඔයා ඉන්න රටට එන යාළුවෙක් හරි නෑදෑයෙක් අතේ හරි ඒක ගෙන්න ගන්න. ඒවත් නැත්නම් DHL හරි EMS හරි වගේ courier service එකක් use කරලා ඔයාලට මේක ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය ක්‍රමවේදයටම පොලිස් හෙඩ්ක්වාටර්ස් එකෙන් මේක ඔයාලට පෝස්ට් කරොත් මේක ඔයාලට ලැබෙන්න ගත වෙන කාලය වැඩි. හැබැයි ඔයාලට ගෙන්න ගන්න පුළුවන් කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට අපිට ඇති වෙන ප්‍රශ්න තමයි
මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න ඔයාට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයාට අවශ්‍ය වෙන ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක සහ බැක් සයිඩ් එක ස්කෑන් කරලා ඒ වගේම ඔයාගේ පාස්පෝර්ට් බයෝ පේජ් එකේ ෆ්‍රන්ට් එක සහ ඔල්ටරේෂන් පේජ් එක ස්කෑන් කරලා අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක සහ බැක් සයිඩ් එක ස්කෑන් කරලා අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී බර්ත් සර්ටිෆිකේට් එක ගැන කතා කරනකොට සමහරවිට ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ බර්ත් සර්ටිෆිකේට් එක මම මාස 6ක් ඇතුළත ගත් එකක් වෙන්න ඕනද කියලා. එහෙම දෙයක් නැහැ දැනට නම්. හැබැයි ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන තොරතුරු පැහැදිලිව පේන්න ඕන. එහෙම නැතුව ඉරිලා අකුරු පේන්නේ නැතුව මෙන්න මේ වගේ ඉෂුස් තිබ්බොත් ඔයාගේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක හම්බෙන එක ඩිලේ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක ඩැමේජ් වෙලා වගේ නම් තියෙන්නේ. හොඳම දේ තමයි අලුත් එකක් ගන්න එක. නමුත් පරණ උනත් හොඳට පැහැදිලිව ඩීටේල්ස් පේනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ තියෙන බර්ත් සර්ටිෆිකේට් එක මේකට සබ්මිට් කරන්න පුළුවන්. ඒ වගේම ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරනකොට අපි මතක තියාගන්න ඕනේ මේකේ මැක්සිමම් ෆයිල් සයිස් එක වෙන්නේ කිලෝබයිට් 250ක්. ඒ කියන්නේ ඔයා අප්ලෝඩ් කරන ෆයිල්ස් වල ෆයිල් සයිස් එක කිලෝබයිට් 250කට වඩා වැඩි වෙන්න බෑ. එක ෆයිල් එකක් කිලෝබයිට් 250කට වඩා වැඩි වෙන්න බෑ. ඒ වගේම තමයි JPG සහ PDF කියන ෆයිල් ෆෝමැට් තමයි මේකට සපෝට් කරන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි අපි මුලින්ම දැනගන්න ඕන වැදගත්ම කරුණු විදියට තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහෙන් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරන එක. ඉතින් ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහේ page එකකට තමයි එන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන apply online කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිව මෙන්න මේ වගේ window එකකට අරගෙන එනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන proceed කියන එක ක්ලික් කරන්න. proceed කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ box එකක් එනවා. ඉතින් මෙතනින් අපි login with Google කියන එක දීලා අපේ Gmail address එකට log වෙන්න ඕනේ. මේ විදිහට log වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට නැවතත් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන proceed කියන එක ක්ලික් කරන එක. ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න තමයි එන්නේ. ඉතින් මෙතන පළවෙනියටම තියෙනවා ඇප්ලිකේෂන් ටයිප් කියලා. මෙතන අපි new application කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම nationality එක අහලා තියෙනවා. මෙතන අපිට පුළුවන් SR ටයිප් කරලා keyboard එකේ ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගන්න. මොකද අපි ලංකාවේ nationality හින්දා. ඊළඟට date of birth එක අහලා තියෙනවා. ඉතින් date of birth එක අපිට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඊට පස්සේ manually මෙන්න මේ calendar එකෙන් අපේ date of birth එක සිලෙක්ට් කරන්න. ඊළඟට did you leave Sri Lanka before the age 16 කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයා අවුරුදු 16ට කලින් ලංකාවෙන් පිටත් වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ලංකාවෙන් වෙනත් රටකට ගිහිල්ලා තියෙනවද කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඉතින් මේකට අපි no කියන එක තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඊළඟට age in years කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට ඔයාගේ දැනට වයස අවුරුදු කීයද කියන එක තමයි දෙන්න ඕනේ. මම මෙතනට age එකක් දෙනවා. ඉතින් ඊළඟට අහලා තියෙනවා අපේ NIC number එක. මෙතන ඔයාලට පේනවා NIC number කියලා හතරක් අහලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ පරණ NIC එකක් නම් තියෙන්නේ. මෙතන උඩ තියෙන NIC number කියන part දෙකේ මුලින්ම ඔයාගේ තියෙන NIC number එක දීලා ඊට පස්සේ නැවත යටින් confirm NIC number කියන තැන ඒ NIC number එකම enter කරන්න පුළුවන්. එහෙම නැතුව අලුත් ID එකක් නම් ඔයාගේ තියෙන්නේ. ඔයාලට පුළුවන් new NIC number කියන තැන ඔයාගේ අලුත් ID card number එක enter කරන්න. මම මෙතන මගේ අලුත් NIC number එක enter කරනවා. ඒ වගේම confirm new NIC number කියන තැන නැවතත් මම උඩ දුන්න NIC number එකම මෙතන නැවත type කරනවා. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා passport number කියලා. ඉතින් මෙතනට ඔයාගේ passport number එක තමයි දෙන්න ඕනේ. ඊළඟට confirm passport number කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට ඔයා උඩ දුන්න passport number එකම නැවත ඒ විදිහටම මෙතන enter කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන country කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනදී country කියන තැන select කරන්න ඕනේ. ඔයාට මේ police clearance certificate එක දෙන්න අවශ්‍ය වෙන country එක තියෙනවානේ. උදාහරණයක් විදිහට ඔයාට Japan embassy එකට නම් මේ police clearance certificate එක දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔයා මෙතන please select කියන තැනින් Japan කියලා තමයි select කරන්න ඕනේ. ඉතින් Japan කියන එක select කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා reference high commission embassy consulate කියලා. ඉතින් මෙතන ඔයා නැවත click කරලා ඔයාට Japan embassy එකට නම් මේ police clearance certificate එක දෙන්න ඕනේ. මෙතන embassy of Japan කියන එක select කරන්න. select කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන high commission embassy consulate name address name of the authority කියන part එක සහ indicate address කියන part දෙකම automatically fill වෙනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ capture text කියන තැන මෙන්න මෙතන තියෙන text එක ඒ විදිහටම මෙතන type කරන්න. මම මේ විදිහට මෙතන තිබ්බ text එක ඒ විදිහටම type කරලා මෙන්න මෙතන තියෙන verify කියන එක click කරනවා. verify කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි message එකක් pop up වෙලා එනවා. ඉතින් මේකත් ඔයා okay කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට verify කරාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් your details are verified කියලා message එකක් එනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට පල්ලෙහාට scroll කරලා
මෙන්න මේ ටික ෆිල් කරන්න ගන්නවා. ඉතින් මුලින්ම අපෙන් අහලා තියෙන්නේ NIC එකේ තියෙන විදිහටම සම්පූර්ණ නම ටයිප් කරන්න කියලා. නම ටයිප් කරනකොට මතක තියාගන්න ඔයාගේ නම අනිවාර්යයෙන්ම capital letters වලින් විතරක් ටයිප් කරන්න, simple capital mix කරලා ටයිප් කරන්න එපා. මම මේ විදිහට මෙතනට නම දෙනවා. ඊළඟට මෙතන sex male ද female ද කියලා අහනවා. ඒකත් මම select කරනවා. ඊට පස්සේ status කියලා අහලා තියෙනවා. ඒ status කියන එකේ ඔයා married නම් married කියලා දාන්න, unmarried නම් unmarried කියලා දාන්න, divorce නම් divorce කියලා දාන්න. ඒ විදිහට ඔයාලට match වෙන එක දෙන්න. මම මෙතන unmarried කියන එක දෙනවා. ඊට පස්සේ applicant name in full as in the passport කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට ඔයා හරියටම ඔයාගේ passport එකේ තියෙන විදිහටම ඔයාගේ නම දෙන්න ඕන. ඒකත් capital letters වලින් විතරයි. ඒ වගේම ඊළඟට අහලා තියෙනවා which name should be printed in certificate කියලා. ඒ කියන්නේ ඔයා මෙතන නම් දෙකක් දුන්නා. එකක් තමයි NIC එකේ තියෙන විදිහටම නම. ඊට පස්සේ ඔයා දුන්නා passport එකේ තියෙන විදිහටම නම. ඉතින් මෙතනින් ඔයා select කරන්න ඕනේ ඔයාගේ police clearance certificate එකේ නම print වෙන්න ඕනේ NIC එකේ තියෙන විදිහටද එහෙමත් නැත්නම් passport එකේ තියෙන විදිහටද කියලා. මම මෙතන passport කියලා දෙනවා. ඉතින් එතකොට ඔයා මෙන්න මෙතන දීපු passport එකේ තියෙන නමේ විදිහටම තමයි ඔයාගේ police clearance certificate එකේ නම print වෙන්නේ. ඊට පස්සේ passport issue date එක අහලා තියෙනවා. මම මෙතනින් passport issue date එක select කරනවා. ඊළඟට මෙතන present address in Sri Lanka කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ දැනට ඔයාගේ ලංකාවේ තියෙන address එක තමයි මෙතනට දෙන්න ඕනේ. මම මෙතනට address එකක් දෙනවා. ඊට පස්සේ present address overseas කියලා අහලා තියෙනවා. ඉතින් මේක අදාළ වෙන්නේ පිට රටක ඉන්න කෙනෙක්ට විතරයි. ලංකාවේ කෙනෙක්ට මේක අදාළ වෙන්නේ නැහැ. ඊළඟට occupation එක අහලා තියෙනවා. ඉතින් මම මෙතනට occupation එකකුත් දෙනවා. ඊළඟට purpose කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේ police clearance certificate එක අවශ්‍ය වෙන අරමුණ purpose එක මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මෙතන එක එක categories කීපයක් දීලා තියෙනවා. අපි හිතමු ඔයා employment visa එකට යන්න තමයි මේ police clearance certificate එක අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් ඔයා employment කියලා select කරන්න. ඒ වගේම student visa එකක් apply කරන්න නම් මේ police clearance certificate එක අවශ්‍ය වෙලා තියෙන්නේ student කියලා select කරන්න. මම මෙතන employment කියලා දෙනවා. ඊට පස්සේ have you applied for a certificate previously කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මීට කලින් police clearance certificate එකක් apply කරලා තියෙනවද කියලා අහන්නේ. apply කරලා තියෙනවා නම් yes කියලා දෙන්න, නැත්නම් no කියලා දෙන්න. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා place of residence for the period certificate is required. ඒ කියන්නේ ඔයාට මේ police clearance certificate එක අවශ්‍ය වෙලා තියෙන කාල සීමාව තියෙනවනේ. අන්නේ කාල සීමාවට අදාළ ඇඩ්‍රස් එක තමයි මෙතන දෙන්න ඕනේ. මම මෙතන ඇඩ්‍රස් එක දෙනවා. ඒ වගේම පොලිස් ඒරියා එක අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන දුන්න ඇඩ්‍රස් එකට අදාළව තියෙන පොලිස් ඒරියා එක මොකක්ද කියලා තමයි මෙතන දෙන්න ඕනේ. ඉතින් මේ පොලිස් ඒරියා එක දෙනකොට ඔයාගේ ඇඩ්‍රස් එකට ගැලපෙන හරිම පොලිස් ඒරියා එක දෙන්න හොඳට මතක තියාගන්න. එහෙම නැති වුණොත් ඔයාගේ මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ප්‍රොසෙස් වෙන එක ගොඩක් ඩිලේ වෙන්න පුළුවන්. මොකද මේ පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරාට පස්සේ පොලිස් හෙඩ්ක්වාටර්ස් එකෙන් ඔයා මේ දෙන ඇඩ්‍රස් එකට අදාළව තියෙන පොලිසියට ඔයාගේ ඩීටේල්ස් යවලා පසු විපරමක් කරලා බලනවා. ඉතින් ඒක නිසා හරියටම මෙතන ඔයාගේ පොලිසිය දෙන්න මතක තියාගන්න ඔයාගේ ඇඩ්‍රස් එකට අදාළව. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා from කියලා. ඒ කියන්නේ ඔයා මේ ඇඩ්‍රස් එකේ ඉන්නේ කොයි කාලේ ඉඳන්ද කියන එක තමයි මෙතනට දෙන්න ඕනේ. මම මෙතන date එකක් select කරනවා. ඒ වගේම to කියන තැනට දෙන්න ඕනේ. ඔයා මේ ඇඩ්‍රස් එකේ කවද වෙනකන් හිටියද කියන එක. අපි හිතමුකෝ ඔයා දැනටත් මේ ඇඩ්‍රස් එකේ ඉන්නවා කියලා. ඔයා දැනටත් මේ ඇඩ්‍රස් එකේ නම් ඉන්නේ. ඔයා මේ police clearance certificate එක apply කරන date එක මෙතන select කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන add කියන එක click කරන්න ඕනේ. click කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනට මේ විදිහට අපි add කරපු details ටික ඇවිල්ලා තියෙනවා. ඊළඟට මෙතන දාලා තියෙනවා indicate the address to the police clearance certificate should be posted to කියලා. ඉතින් මෙතනදී අපි දෙන්න ඕනේ ඔයාගේ police clearance certificate එක ඔයාලට ගෙන්න ගන්න ඕනේ කොහාටද කියන එක. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා දැනට රැකියාව කරන්නේ කොළඹ. හැබැයි ඔයාගේ මේ police clearance certificate එක ගන්න ඕනේ ඔයාගේ ගමේ address එකට අදාළව. මේ වගේ අවස්ථාවකදී ඔයාගේ ගෙදර address එක මෙතනට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා දැනට ඉන්න ලංකාවේ ඕනම තැනක address එකකට ඔයාගේ police clearance certificate එක ගෙන්න ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන දුන්න address එකම අනිවාර්යයෙන්ම මෙතන දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට කැමති address එකක් ඔයාට මේ police clearance certificate එක ගෙන්න ගන්න ඕන තැන address එකක් මෙතනට දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනට address එකක් දෙනවා. ඒ වගේම city එකකුත් මම මෙතනට දෙනවා. ඒ වගේම phone number එකකුත් දෙනවා. ඒ වගේම මෙතනට postal code එකක් enter කරනවා. ඒ වගේම මෙතනට mobile number එකක් දෙනවා. ඒ වගේම මෙතන confirm mobile number කියන තැනටත් මම phone number එකක් දුන්නා. ඉතින් මේ phone number එක දෙනකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ personal වැඩ කරන phone number එකක් දෙන්න. මොකද මේ සම්බන්ධ මොනවම හරි දෙයකට පොලිසියට ඔයාව contact කරගන්න අවශ්‍ය වුණොත් මේ දෙන number එකට තමයි ඔයාට call කරන්නේ. ඒ වගේ මෙතන province එක අහලා තියෙනවා. මම මෙතනට province එක දෙනවා. ඊළඟට country කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට මම SR කියලා keyboard එකේ type කරලා ශ්‍රී ලංකාව select කරගන්නවා. ඒ වගේම email address එක අහලා තියෙනවා. මෙතනට ඔයාගේ email address එක දෙන්න පුළුවන්.
ඊළඟට confirm email කියන තැනට ඔයා උඩ type කරපු email address එකම නැවත මෙතනට දෙන්න ඕනේ. ඒ වගේම මෙතන අහලා තියෙනවා details of spouse කියලා. ඉතින් මෙතන ඔයාගේ wife ගේ details තමයි දෙන්න ඕනේ. ඒක දෙන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයා marry කරපු කෙනෙක් නම් විතරක් මෙතන details දෙන්න. marry කරලා හිටියත් මේක mandatory නැහැ. අනිවාර්යයෙන්ම දෙන්න කියලා නැහැ. ඉතින් ඊළඟට මෙතන තියෙනවා upload document section එක. ඔයාලා documents upload කරනකොට හොඳට මතක තියාගන්න ෆෝන් වලින් ෆොටෝ ගහපු document වගේ ඒවා නම් upload කරන්න එපා. එහෙම වුණොත් ඔයාගේ මේ police clearance certificate එක ලැබෙන එක delay වෙන්න පුළුවන්. ඔය අනිවාර්යයෙන්ම මේ documents ටික communication එකකට ගිහිල්ලා scanner එකකින්ම පැහැදිලිව scan කරලා upload කරන්න. මොකද මේ documents view කරන officersලට ඔයාගේ details ටික පැහැදිලිව බලා ගන්න බැරි වුණොත් එහෙම ඔයාගේ මේ police clearance certificate එක process වෙන එක delay වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනට upload කරන හැම document එකක්ම පැහැදිලි document වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාගේ වැඩේ delay වෙන්න පුළුවන්. ඉතින් මෙතන පළවෙනියටම අහලා තියෙනවා passport personal detail page කියලා. මෙතන choose file කියන එක click කරලා ඔයාගේ documents තියෙන තැනට ගිහිල්ලා ඔයාගේ passport bio page එක මෙතනට upload කරන්න පුළුවන්. ඊට පස්සේ passport countries allowed page කියලා අහලා තියෙනවා. ඉතින් මේ countries allowed page කියන එක දැනට අලුතෙන් issue කරන passport වල නම් නැහැ. ඒකත් ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක apply කරනකොට මේ countries allowed page එකක් නැහැනේ. මොකද්ද මම මේකට දෙන්න ඕන කියලා. ඉතින් ඔයාගේ අලුත් passport එකක් නම් තියෙන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ දැනට තියෙන passport bio page එකම නැවත මෙතනට upload කරන්න. ඒ කියන්නේ මේ උඩට upload කරපු එකම මෙතනට upload කරන්න පුළුවන්. මොකද අලුත් passport වල alteration pages නැති හින්දා. හැබැයි ඔයාගේ පරණ passport එකක් නම් තියෙන්නේ ඒකේ alteration page එක. එහෙමත් නැත්නම් page number 45 scan කරලා ඔයාලට මෙතනට upload කරන්න පුළුවන්. ඉතින් මෙතන file එක select කරාට පස්සේ ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මෙතනින් upload කියන එක click කරන්න. upload කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ කොළ පාට පොඩි හරියක් වැටෙනවා. ඒ හරිය වැටුනොත් තමයි මේ document එක හරියට upload වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන NIC front side කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට අපි ID එකේ front side එක upload කරනවා. ඊළඟට NIC back side කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනට NIC එකේ back side එක upload කරනවා. ඒ වගේම new NIC front, new NIC back side කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනටත් ඔයාලට නැවත ඔයාගේ NIC එකම upload කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අහලා තියෙනවා birth certificate front side කියලා. ඔයාගේ උප්පැන්න සහතිකයේ front side එක upload කරන්න. ඒ වගේම birth certificate back side කියලා අහලා තියෙනවා. මේකට ඔයාගේ birth certificate එකේ back side එක upload කරන්න. ඒ වගේම අවසාන වශයෙන් affidavit එකක් අහලා තියෙනවා. මේක mandatory නැහැ. මේ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ ඔයාගේ passport එකේ තියෙන නම, NIC එකේ තියෙන නම, ඒ වගේම birth certificate එකේ තියෙන නම එකිනෙකට වෙනස් නම් අන්න ඒ වගේ අවස්ථාවකදී affidavit එකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ affidavit එකක් දෙන්න ඕනේ notary public කෙනෙක්ගෙන්. ඉතින් notary public කියලා කියන්නේ අතරම lawyer කෙනෙක්ගෙන්. lawyer කෙනෙක්ගෙන් තමයි ඔයා මේ affidavit එක දෙනවා නම් දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී මගේ documents වල නම් නම්බල කිසිම වෙනසක් නැහැ. හැම document එකකම එකම නම තමයි තියෙන්නේ. ඒක නිසා මට මෙතනදී affidavit එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන I declare කියන box එක tick කරලා මෙන්න මෙතන තියෙන submit කියන එක click කරනවා. submit කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ message එකක් pop up වෙලා එනවා. මේක මම okay කරනවා. ඊළඟට අපි යන්නේ payment කරන option එකට. ඉතින් ඔයාලට පේනවා application fee එක රුපියල් 4000ක් කියලා තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් confirm කියන එක click කරලා ඊළඟට එන window එකේදී මෙන්න මෙතන තියෙන I accept කියන එක click කරලා ඊට පස්සේ මෙතනින් Visa ද Master ද කියන එක select කරලා ඊට පස්සේ මෙන්න මෙතන proceed කියන එක click කරලා ඊළඟට මෙන්න මේ විදිහේ window එකක් එනවා. ඉතින් මෙතනිනුත් ඔයාලට pay now කියන එක click කරලා ඔයාගේ card details send කරලා pay කරන්න. මෙතනදී 4000ක් කියලා මුලින්ම වැටුණට රුපියල් 80කුත් වෙනම add වෙනවා. ඉතින් සම්පූර්ණ ගාණ එතකොට රුපියල් 4080ක් තමයි වෙන්නේ. මෙතන pay now කියන එක click කරොත් ඊට පස්සේ අපි එන්නේ මෙන්න මේ window එකට. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ card details ටික දීලා submit කරලා මේ police clearance certificate එකට අදාළ payment එක කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි police clearance certificate එක online අපි apply කරන්නේ. ඉතින් මේක ඕනම කෙනෙක්ට තනියම ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. හැබැයි ඔයාලට හිතෙනවා නම් මේක ඔයාලට තනියම කරගන්න අමාරුයි කියලා ඔයාලට පුළුවන් අපේ service එක through මේ police clearance certificate එක apply කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අපේ WhatsApp number එකට message එකක් දාන එක. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපිට direct call එකක් දීලා අපේ service එක ගන්න. එහෙමනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.